වැඩ ටික කරගෙන යන්න ඕනේ. එතකොට වැඩ ටික කරගෙන ගියාට පස්සේ මේ බයෝ පුළුවන් වෙච්ච දවසක් කියලා එකක් තියෙනවා. මෙන්න මෙදායින් පස්සේ තමයි බයෝ පුළුවන් වුනේ. එහෙම දවසක් තියෙනවා. එහෙම දවසක් හිටින්නේ අපි කරන වැඩ ටික මොකක් කරගෙන යන්න ඕනේ. එමිහිට කරගෙන යන්න ඕනේ. එතකොට අර අපිට හරියන දවසක්වත් වරදින දවසක්වත් කියලා ඒ වගේම තමයි. ඔයා වැඩ නොකර හිටියොත් එහෙම මොකක් වෙන්න පුළුවන්? ඔයාට අවසානයේ බයෝ බෑ. වැඩ පිළිවෙලට වැඩ ටික කරගෙන ගියොත් එහෙම අවසානයේ බයෝ පුළුවන්. අර තමන්ට හරියන දවසක්වත් තමන්ට වරදින දවසක්වත් කියලා හරියට මෙහෙම රේඛාවක් දාලා ස්ථීරව බෙදන්න පුළුවන් දවසක් නැහැ. තමන් වැඩ ටික කරගෙන ගියාම දන්නේම නැතුව මොකක් වෙයිද? මොන බයෝ පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමන් වැඩ ටික කරන්නේ නැතුව හෝම්වර්ක් එක කරන්නේ නැතුව පොත ආපහු බලන්නේ නැතුව මේ නෝට් බලන්නේ නැතුව මේ විදිහට වැඩ ටික මගහැර හිටියොත් තමන්ට කෙලවුණ දවසක් වැරදිච්ච දවසක් මොකක් කරගන්න බැරි වෙයිද? හිතා ගන්න බැරි වෙයි. ඒකින් හින්දා වැඩ ටික ලස්සනට පිළිවෙලට කරගෙන යන්න අර ඒක දීර්ඝව කරගෙන යන්න පුරුද්දක් විදිහට නෝට් එක නැවත බලන එක ප්‍රශ්න කරන එක පුරුද්දක් විදිහට කරගෙන යන්න. ඒව මගහැරියොත් එහෙම මොකක් වෙනවද? හවද්ද වැරදුනේ කොතනද වැරදුනේ කියලා හිතා ගන්න බැරි වෙන්න තමන්ට කෙලවෙනවා. ඒ වගේම තමයි වැඩ ටික කරගෙන ගියොත් එහෙම මොකක් වෙනවද? තමන්ට හිතා ගන්න බැරි විදිහට මොකක් වෙනවද? වැඩේ හරියනවා. ඒකින්ද අපිට හරියන තැන වරදින තැන ඉරි ගහලා සීමා කරලා ඒක තීරණය කරන්න බෑ.